මේ ඉන්නේ අපේ ශීබුරු. අපි මෙයාට ගොඩක් ආදරෙයි. මෙයාට අපිත් එක්ක හැමදාම ඉන්න පුළුවන් වෙන්න කියලා තමයි අපි නිතරම හිතන්නේ. ඔන්න දැන් බෙහෙතක් හොයාගෙන තියෙනවා. මෙයාලව අවුරුදු 25ක් තියක් ජීවත් කරවන්න. අපේ පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ පූස් බබාලට ගොඩක් ආදරේ පිරිසක් නිසා අපි හිතුවා ඒ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මෙහෙම බෙහෙත් එකක් හොයන්න අදහස ඇවිත් තියෙන්නේ ජපානයේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයෙක් වෙන ටෝරු මියසාකි මහතාට. සාමාන්‍යයෙන් මෙයාලගේ වකුගඩු වල තියෙන අපද්‍රව්‍ය මැරුණු සෛල ස්වභාවිකවම ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ. මෙයාලගේ රුධිරයේ තියෙන AIM කියන ප්‍රෝටීන් එක හරි විදිහට ක්‍රියාත්මක වුණොත් ඒවා ක්ලීන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වකුගඩු ඒ අපද්‍රව්‍ය ඉවත් කරලා පිරිසිදු කරන්න පුළුවන්. ඉතින් මේ බෙහෙත් එකෙන් කරන්නේ රුධිරයේ තියෙන AIM කියන ප්‍රෝටීන් එක ක්‍රියාකාරීත්වය වැඩි කරලා මෙයාලගේ වකුගඩු පිරිසිදු කරන්න උදව් කරන එක. ඉතින් මේ බෙහෙත් එක 2027 වගේ වෙද්දි කමර්ෂල් යූස් වලට දෙන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්නේ. ඔය මොන බෙහෙත හොයාගත්තත් මෙයාලගේ ආයු කාලය වැඩි කරන්න පුළුවන් හොඳම බෙහෙත තමයි ආදරයයි ආරක්ෂාවයි. ඉතින් ඔයාලගේ පූස් බබාලවත් ආදරෙන් බලා ගන්න. වීඩියෝ එක කරන්න ශීබුරුත් ලොකු සපෝට් එකක් දුන්නා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.